hello guys, ඉතින් welcome back. අද කියලා දෙන්නේ ඉතින් rope dart එක ගන්න විදිය තමයි. ගොඩක් අය මම අහලා තිබ්බා rope dart එක ගන්න කොහොමද කියලා. මට වීඩියෝ එකක් දාන්න වෙලාවක් තිබුණේ නැහැ. මේ වීඩියෝ එක ගොඩක් දිගයි. සාමාන්‍ය මේ rope dart එක ගන්නවා කියන්නේ ගොඩක් ලොකු මිෂන් එකක් හරිද? ඒක නිසා මේක මට විනාඩි 8ක් 9ක් විතර ලොකු වීඩියෝ එකක් වෙයි මං හිතන්නේ. ඉතින් boys ඒ තරම් ලොකු දිග වීඩියෝ එකක් TikTok එකට දානවා කියන්නේ ඔයාලා ඕන කෙනෙක් දන්නවා reach වෙන්නේ නැති වීඩියෝ එකක්. ඉතින් full වීඩියෝ එක YouTube එකට දානවා. YouTube එකෙන් ගිහින් බලන්න. ඒ link එකත් මම දාන්නම්. WhatsApp group එක තියෙනවා. WhatsApp group එකටත් add වෙන්න. guild එක තියෙනවා. guild එකටත් ඔයාලා ඕන නම් add වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු rope dart එක ගන්න. මුලින්ම ඉතින් මචං කරන්න තියෙන්නේ map එකේ මම මේ කියන location එකට එන්න ඕනේ. හරිද? මේ location එකට එන්න කලින් මෙතන unlock වෙන්නේ නැහැ. ඔයාලා මෙතන ඔය මම පෙන්නන තැන ඔය ගිනි දැල්ල මාක් එක තියෙන්නේ අන් එතන ඔය පොතක් වගේ එතන මිෂන් එකක් තියෙනවා. හරිද? ක්විස්ට් එකක් තියෙනවා. ඒ ක්විස්ට් එක කරලා තමයි ඔතෙන් එන්න ඕනේ. එතකොට තමයි ඔක අන්ලොක් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ ලොකේෂන් එකට ඇවිල්ලා මෙහාට chat කරන්න ඕනේ. ඊට පස්සේ බෝස් ඉතින් ඔයාලා දන්නවා ඔතන එහා පැත්තේ වින් සෙන්ස් එක තියෙනවා අපේ. වම් පැත්තේ කොනේ ඔය කණක් වගේ තියෙන එතන වින් සෙන්ස් එක තියෙනවා. වින් සෙන්ස් එක ඇක්ටිව් කරලා මෙතන ගිහිල්ලා මෙයාව අපි මේ ට්‍රැක් කරගන්න ඕනේ. එයාගේ බෑග් එකේ ඒ පෙන්ඩන්ට් එකක් තියෙනවා. ඒ පෙන්ඩන්ට් එක අපි ගන්න ඕනේ. හරිද? අපි මෙයා වින් සෙන්ස් එකෙන් ට්‍රැක් කරලා ඊට පස්සේ අපි ක්වෙස්ට් එකෙන් ඔතනින් ඇතුළට යන්න ඕනේ. මට කරන්ට් එක ගියා සයිලන්සර් එකට කනෙක්ෂන් නැති වෙනවා. ඒකයි කට් වෙන්නේ. මෙතන ගිහලා මෙයාත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න ඕනේ. ඊට පස්සේ එයා කියනවා මෙතන එහා පැත්තේ ඉන්න කෙල්ලගේ පෝට්‍රේට් එකක් ගන්න කියලා. හරිද? ඊට පස්සේ අපි එතෙන් යන්න ඕනි. එතෙන් ගිහිල්ලා අපි ආව හරියට මේ ට්‍රැක් කරලා හරියට මේ හරියට ගියාට මේ පෝට්‍රේට් එක මෙයා වෙන්නේ. හරිද? ඔතනින් එහාට ගියත් ඒ පෝට්‍රේට් මෙයා කරන එක ඉන්ටරැක්ට් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අපි ආව හරියට එයාගේ ඉස්සරහටම ගිහිල්ලා පෝට්‍රේට් එක අඳින්න ඕනේ. හරිද? ඔතෙන් ගිහිල්ලා එයාව හරියටම ඕකෙන් ට්‍රැක් කරලා ස්ටාර්ට් පේන්ටින් දෙන්න ඕනේ. ඊට පස්සේ පේන්ටින් එක යනවා අපිට වෙනවා ලෝඩ් වෙනවා. ඊට පස්සේ කන්ෆර්ම් දෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඕකත් අරගෙන ආයෙමත් ෂොප් කීපර් ඉන්න තැනට යන්න ඕනේ. හරිද? ඊට පස්සේ ෂොප් කීපර්ට ඕක අපි දෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ රෙඩි දීලා එයා අපේ ඔතන තියෙන ඩිස්ගස් තියලා තියෙන්නේ. ඒක දුන්නාට පස්සේ එයා අපිව ඔය විදිහට මාරු කරනවා. එයා විදිහට ඊට පස්සේ මෙතන ගිහිල්ලා ආයෙත් වින් සෙන්ස් එක දාලා මෙයාව ට්‍රැක් කරලා මෙයාගේ තියෙන ඔය ජේඩ් එක අපි ගන්න ඕනි. හරිද? ඒ ජේඩ් එක අරගෙන කියන්නේ එයාගෙන් නයිස්ලි අහන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඕක අරගෙන නැත් එක්ක පොඩි chat එකක් යනවා. ඒ chat එක ගියාට පස්සේ ආයෙ අපිට දෙනවා. හරිද? ඊට පස්සේ අපි කරන්න ඕනි ඕක අරගෙන බෑග් එක ඕපන් කරලා ඒක යූස් කරන්න තමයි ඕනේ. හරිද? ඔතනින් ඔය රිමූව් කරලා හරිද? ඔය රිමූව් කරන එක තියෙන්නේ. එතනින් රිමූව් කරලා වම් පැත්තෙන් අපේ ප්‍රොෆයිල් එක බලන එකට ගිහිල්ලා ඒක ඕපන් කරලා ඒකේ බෑග් කියලා තියෙනවා. හරි බෑග් කියන එකේ අර එහා පැත්තේ දෙවෙනියට තියෙන එකේ උඩින්ම තියෙනවා ජේඩ් එක. ඒක අපි යූස් කරන්න ඕනි. හරිද? ඊට පස්සේ ෂොප් කීපර් ගාවට අපි ආයෙමත් යන්න ඕනේ. ෂොප් කීපර් ගාවට ගියාට පස්සේ එතන පොඩි chat එකක් යන්නේ. ඒක එතනින් එහාට ඉවරයි. හරිද? ඊට පස්සේ තමයි අපිට යන්න තියෙන්නේ rope dart එක ගන්න. හරිද? ඊට පස්සේ ඔය ඔතන ඔය තියෙන චූටි කෑලි chat එක යවලා ඔතනින් එළියට යන්න ඕනේ. හරිද? ඔතනින් එළියට ගිහිල්ලා map එක open කරලා map එකේ ඔය කයිෆින් කියන තැන South Gate Avenue කියන තැන ඔය කොටුවක් තියෙනවා. එතන තියෙනවා Art of Thief කියලා. හරිද? ඔය උතන තියෙන්නේ. ඔතෙන් යන්න ඕනි. ඔතෙන් ඔය ට්‍රැක් එකක් කර මොකක් කර දාලා යන්න. හරිද? ඊට පස්සේ මෙතන ගිහිල්ලා එයාගේ පෝට්‍රේට් එක අපි ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔය පෝට්‍රේට් එක අපි අරගෙන එයා විදිහට මෙයා වෙන්න නම් ඕක අපි පේන්ටින් එක අරගෙන ආපහු ෂොප් කීපර් ගාවට අරන් යන්න ඕන ඔය ටික. හරිද? ඕක උතෙන් කන්ෆර්ම් දීලා ඕක අරගෙන ආයෙමත් අපි හිටපු තැනටම යන්න ඕනි. දැන් ඕක ගත්තා කියලා මෙතනින් ඇතුළට යන්න දෙන්නේ නැහැ. උඹ බලන්න. හරිද? ඕකෙන් ඇතුළට යන්න දෙන්නේ නැහැ වෙනවනේ. හරිද? ඒක නිසා අපි මේ ඕක අරගෙන ආයෙමත් හිටපු තැනට යන්න ඕනේ. ඔමින්න මං එතෙන්ම ගිහිල්ලා එන්නම්. හරිද? වීඩියෝ එක දික් වෙනවනේ. හරිද? ඔය ඔතන තියෙන්නේ ඔය බවුන්ඩරි ස්ටෝන් වලට දාගන්න තරමේ වාසිය තියෙන්නේ. ඕක තමයි ඕනම තැනකට යන්න පුළුවන් ඉක්මනට ෆාස්ට් ට්‍රැවල් කරලා. හරි මං එතෙන්ට ආවා. ඊට පස්සේ ඕක අරගෙන ඔතෙන් ගිහිල්ලා ආයෙමත් ෂොප් කීපරට දෙන්න ඕනේ. ඒ ගත්ත පෝට්‍රේට් එක. හරිද? ඊට පස්සේ put on discuss කියලා තියෙන්නේ. ඒක දීලා discuss එක දෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ එයා අපේ
ඔය ස්ටෝරි පොඩි කෑල්ලක් යනවා. ඊට පස්සේ අපි ඔය එතන හිටපු කෙනා විදිහටම වෙස් මාරු වෙනවා. ඊට පස්සේ අපි ආයෙමත් හිටපු තැනට යන්න ඕනි. ආයෙමත් ඔය ට්‍රැක් කරලා එතන යන්න ළඟ තියෙන එකකින්. හරිද? එතන ගියාට පස්සේ දැන් මෙයා අපිට ඇතුළට යන්න දෙනවා. මගේ ෆෝන් එක පොඩ්ඩක් හීට් වෙලා තියෙන එක නිසා මෙතන පොඩ්ඩක් ලැග් වෙනවා. ඊට පස්සේ ඔතෙන් ගිහිල්ලා ඔතෙන් ගියාට බෑ. ඔතනම තියෙනවා අපිට කී එකක් ගන්න. කී ගන්න මේ කොයින් එකක් තියෙන්නේ. ඒක තියෙන්නේ ඔය ඔතන එහා පැත්තේ දකුණු පැත්තේ පොඩි ගේයක් තියෙනවා. ඒ ගේ ඇතුලේ මිනිස්සෙක් ඉන්න. ඒ මිනිස්සයාගෙන් තමයි අපි ගන්න ඕනේ. ඒකත් ඔය ඕක ඇතුලට යන්න ඕනේ. ඊට පස්සේ එයාට ටෝක් කරලා හරිද? එයාට ගිහලා ටෝක් දෙන්න ඕනේ. ඊට පස්සේ වින්සෙන්ස් එක දීලා එයාව ට්‍රැක් කරලා එයාගෙන් ස්නයිස්ලි දෙන්න ඕනේ. ඊට පස්සේ එයා අපිට ඒ කොයින් එක දෙනවා. හරිද? ඊට පස්සේ කොයින් එක අපි අරගෙන ගිහිල්ලා අතන දුන්නට පස්සේ අපිට ඇතුළට යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ එතනින් ඇතුළට ගියාට බෑ. ඒත් අපිට තව දෙයක් කරන්න තියෙනවා. හරිද? එතන ගිහිල්ලා උතන හිටගත්තට බෑ. එයා අපිට කියනවා රෝප් ඩාට් එකක් අරන් එන්න කියලා. එයා අපිට අත්තනම කරන්න එතනදි බහින එක. ඊට පස්සේ ඕකේ ඔහොම ඉස්සරහට ගිහපුවම ඔය ගෙදරක් තියෙන්නේ. ඔය ගේ ඇතුළට ගිහපුවම මෙතන එල්ඩර් මාස්ටර් කෙනෙක් ඉන්නවා. අන් එතන එයාට කතා කරලා එයාගෙන් අපිට රෝප් ඩාට් එකක් ඉල්ල ගන්න පුළුවන්. ඒ කොයින් එක දීලා අපි රෝප් ඩාට් එක ඉල්ල ගන්න ඕනේ. ඊට පස්සේ ඔහොම ආයෙ පස්සට ඇවිල්ලා අතන හිටගත්තට පස්සේ අපිට ස්කිල් එක ගන්න දෙනවා. අපි ඇත්තටම මේ ස්කිල් එක හොරකම් කරන එකක් කරන්නේ. අර කලින් විදිහට තමයි මෙතනත් කරන්නේ. කොළ පාටය හරියටම ටච් කරන්න ඕනේ. අලු පාටය ටච් කරොත් එහෙම ස්කිල් එක ගන්න බැරි වෙනවා. අර පේනවනේ. අලු පාටය මට ටච් වෙනවා. ඒ වගේ වැරදි කරන්න එපා. ඒ වැඩි වෙන ගානක් වුණත් අඩු වෙනවා. ඕකේ වීඩියෝ එකේ මැදින් අන්තිම වෙද්දි බලන්න 47ට ගිහිල්ලා මට වැරදිලා අලු පාට එකක් ටච් වුණාට පස්සේ මම ගත්ත 47ම නැති වෙලා යනවා. හරිද? අර දැක්කම 37ට අඩු වුණා. හරිද? කොහොම හරි ඔහමද කරගෙන ගියාට පස්සේ අපිට රෝප් ඩාට් එක නිකම්ම හම්බ වෙනවා. හරිද? ඔහොම තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මෙතනින් එළියට ගිහිල්ලා රෝප් ඩාට් එක ඔයාලට කැමති විදියට FQ කරගෙන අප්ග්‍රේඩ් කරගෙන පාවිච්චි කරන්න තියෙන්නේ. හරි ඉතින් බොයිස් ඔන්න ඔහොම තමයි රෝප් ඩාට් එක ගන්නෙ. වීඩියෝ හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා ඔයාලා සපෝට් එක දෙන්න. ඉතින් අද මම මේ වීඩියෝ එක නවත්තනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් සතුටින් පරිස්සමින් ඉඳලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපි ගියා.